5 කලින් එකේ සීසන් එකේ මට පට්ට වදයක් දුන්න ක්‍රීපර්ස්ලා ටික මම අද ඒ ප්‍රදේශය හදාරලා වෙනස්ම ප්‍රදේශයකට ගියා. ඒ කියන්නේ පදිංචිය මාරු කරා. ඕගොල්ලෝ අද නේ දැනගත්තේ පදිංචිය මාරු කරන්න මගෙන් කියලා. ඒක නේ දැනගත්තේ. මගෙන් නේ දැනගත්තේ පදිංචිය මාරු කරන්න පුළුවන් කියලා. ඒක තමයි. හරිද? යන් දැන් ගහක් කපා ගන්න ඉස්සෙල්ලම. ගහක් කපාගමු ගිහිල්ලා. ගස් ටිකක් කපා ගමු. උංගයි සුන්දර ගහක් කැපුවා. ගස් පාවෙනව නේද? දෙක්කනේ. සුපිරි ගහක්. ආයි දැක්ක අද තමයි ගහක් පාවෙනවා. අම්මට මේවා 52ක් හදන්න පුළුවන්. එච්චර ඕනේ නැහැ. මම 16ක් හදාගත්තා. නෑ 20ක් හදාගෙන ඊට පස්සේ මම හදාගන්නවා ක්‍රාෆ්ටිං ටේබල් එකක්. හදාගෙන ඊට පස්සේ ඒක තියලා ස්ටික්ස් හදනවා. ස්ටික්ස් හදාගෙන කඩුවකුයි ගල් කට්ටකුයි තමනෝද හදන්නේ මම. ඊට පස්සේ අපි ගල් කට්ටෙන් ගහලා කුඩු කරමු. පොරවක් හදාගත්තා නම් හරි නේද ගස් කපන්න. ඉන්න පොරවක හදාගමු ශනික ගිහිල්ලා. ශනිකෙන් හදමු මේ එක පොරව. බලන්න මගේ මෝඩකම කියන්නේ ඉතින් සවලක් හදාන්නේ. අතන ස්ටෝන්ද තියෙන්නේ. යන් ස්ටෝන් කඩන්න ඉක්මනට. ශනිකයන් ස්ටෝන් කඩන්න. මං ඊට පස්සේ අන්න දූපතේ තමයි මගේ ගේ හදන්නේ. පීනකින් යන්දර දූපතට ඒකෙත් ගලන තියෙනවනේ. මං ඒක දැන් තමයි පෝස්ලා මිනිස්සුන්ව මේ කරලා බැලුම් බෝල ටික පින්දේ ගන්න ඉන්න බෑ. මේ කෝල් ටික කඩා ගන්න ඕනේ බා. කොහෙද දන්නේ කෝල් තිබ්බේ? මන් දන්නේ මටව අදාළ නැහැ. මං යනවා යන්න උඩට. ඉන්නම් කරලා මේක හදාගෙන මේකෙන් ගල් කට්ටක් මේ කරලා ඉතින් මම මේ දූපතේ උඩු මහලේ තමයි දැන් ගේ හදන්න ලෑස්ති. මේ පතලක ගේ හදන්න යන්නේ. මේක උඩ චූටි පැලක් වගේ එකක් ගහලා පතලක ගේ හදනවා. එහෙනම් යමු වෙන්ස් තව ගල් ටිකක් කඩාගෙනම වැඩේට. දන්න තව ටිකකින් පොරවත් සුත වීගෙන යනවා මට. පේනනවා නෙමෙයි. පේන්නේ නෑ ඒ උනාට වෙනවා කියලා තේරෙනවා. ඒ ගස් ඕනේ නේ මට. මේවා තව 32ක් හදාගන්න පුළුවන් මට. ඔක්කොම හදාගන්න ඕනේ. මෙතන යාළුවෙකුත් ඉන්නවා මගේ. අපි මේකක් හදමු ඉස්සෙල්ලා. ඊට පස්සේ පිටියලා ඉස්සෙල්ලාම චූටි පැලපතක් ගහගමු. ඊට පස්සේ වැලි ටිකක් අරගෙන අතන තිබ්බ කෝල් ටිකක් කුදලගෙන ඇවිල්ලා ගහමු. ලස්සන පන්දම. දැක්කනේ ලස්සන පන්දම් තියනවා කියලා දැනගත්තේ මගෙන්නේ. කාට කියන්නද? අපි එහෙනම් ඉක්මනට මෙතනින් තියලා තව ටිකකින් යමන් වැලි ටිකක් උදලන් ඉන්න. ගලුත් ඉවර මේවා ඉවර වෙගෙන එනවා ඉම්මන් කරලා.
මෙතන මගේ බොක්කක් ඉන්නවා. මේ channel එක දසිය සිංහල උටත් subscribe කරලා පොඩි support එකක් දෙන්න. හරිද? එහෙනම් මගේ වීඩියෝ එකට තාම subscribe කරේ නැද්ද like කරේ නැද්ද? අනේ මොකද්ද බං ඉතින් බලු වැඩ කරන එකේ සීමාවක් තියාගන්න බැරිද උඹලට? ඕක නිකන් තියෙන බටන් එකනේ මම උඹලා දාපන්කෝ. මං අතරට ගේ ළඟට එන creepers ලා ටික shakabum salabalas. shakabum salabalas. ඉවරයි. එතන නේද? අනේ මේ මගුල කැඩෙන්නේ නැහැ නේ. කොහොම මගුලක්ද මේ වෙලා තියෙන්නේ? උඩට ගිහිල්ලා මම ශනික හදනවා. මගේ චූඩා පැල්පත නෙමේ පොඩි නැති පැල්පත. ඊට පස්සේ මෙතනින් දාලා මෙතනින් තව දාන්න එකක් නැහැ. ඒකින්ද මම මේකෙන් කඩනවා. මොනවද තියෙනවා මට ඒක කපන්න බෑ. මට මේ මොකද්ද මේ එකක් ඕනේ. ඒකක් මන්නක නෑ. ගල් කට්ටෙන් කපමුකෝ මේකට. ගල් කට්ටෙන් කපපුවම හරි. දැන් අපි ගහමු. දොරක් ගහමු අපි. හරි දැන් ඊට පස්සේ මෙතනින් මේව කරලා යන් මෙතනින් ගලක් ගහමු. ගලක් ගැහුවා පහලට බැස්සා. ඊට පස්සේ ගමු මේ ටික මේකට දැම්මා. සවල උණු වෙනවා. අනේ මගේ සවල උණු කියන්නද ඉතින් දැන් මං උඩින් චුට්ටක් ගහම මේ අම්මට සිර වෙනවනේ ඉතින් රෑ වෙනවනේ බොක්ක දැන් රෑ වුණාම මොකද දැන්නද වෙන්නේ රෑ වුණාම ක්‍රීපර්ස්ලා එනවා ක්‍රීපර්ස්ලා මට ගහනකොට අදගම් මේක ඕකටත් කියලා තව බොරෝකුයි ගල් කට්ටක් හදන්න තව මොනවද ස්ටික්ස් දෙකක් ඕනේනේ ස්ටික්ස් දෙකක් හොයන්න අන්න සුන්දර රැය හරිද සුන්දර රැය රාත්‍රිය මං ගෙවනවා මේව කරලා මෙන්න මේ යට තියෙන ස්ටෝන් ටික කඩනවා මට ගල් කට්ටක් හදන්න ලී මදි වුණානේ දැන් මං ලීයක් හොයාගන්න නැතුව කෙලින්ම ගාත්ත ගල් කට්ට කුඩු කරගෙන යනවා උම්බෑ කියලා අපි මොනව කරන්නද ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් ඉන්න බැරි වුණා නේ අපිට මට සිරි වෙනවනේ ඉතින් මොනව කියන්නද මේවා අනේ අම්මෝ මේක හරියන වැඩක් නෙමෙයි මං යන්න පල්ලට ඔන්න මං යනවා ඔයාලා පල්ලට කෝල් කලින් එකෙත් මට කෝල් නිදියක් හම්බුණා මේකෙත් වල හරන් යනකොට මොන්න කෝල් හම්බෙනවා මේක තමයි කෝල් පාතාලේ ආයේ දන්නවනේ ඉතින් මෙන්න මට මේකක් තියෙනවා මේ කෝල් තියෙන හින්දා මම දැන් පන්දමක් ගහ ගන්නවා ඉක්මනට ඒ මොකද බං ඒ බර ගන්නේ ඒ මොකද බං වමන යනවා දන්නේ කෙටෙලි ඒක තමයි තියෙන ප්‍රශ්නේ ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන මෙයා පහලට එහෙනම් පිග්මන්ට ස්ටික් හදාගෙන ස්ටික් වගේක් හදාගමු ඊට පස්සේ පන්දම්
4ක් හදාගත්තොත් ඇති. ඊට පස්සේ හරි ඊට පස්සේ මම මේකත් අරගෙන යනවා දැන්. පහලට. මේකත් අරගමු පහලට. එහෙනම් අරගෙන යන්කෝ පහලට. දැන් යන්කෝ මං කොතනින්ද මේක උඩට වැස්සේ මෙන්න මෙතන ඉන්නේ. යන් කිලින්න පහලට යන්න. මොකද්ද මගේ අර මේ කෝල් නිදිය හම්බෙන්නේ. කොතනද මගේ කෝල් නිදිය? තාව පල්ලෙහා නේ තිබ්බේ. දැන් තාව පල්ලෙහාට යන්න. අන්න හම්බුණා මගේ කෝල් නිදිය. දැන් මෙතනින් ගත්තා හුටස් එකක් ගත්තා. පොරෝ ගත්තා. ඉක්මනට කොටා ගමු මේක. අයිනල්. මෙතනින් තිබ්බා. දැන් තියලා ඉවරලා හදාගමු අපි ගල් කට්ටක්. නියම ගල් කට්ටක් හදුවා. ඊට පස්සේ අපි අර තියෙන ගල් වලින් හදාගමුකෝ මේ එක. කොහොමද? කතා කරන්න පුළුවන් නේ. තව එකක් හදුවා. මේක දාගමු මෙතන. අයිලොම් යටින්නෙත් මේක. හරි ඊට පස්සේ කෝල්ටි උණු වෙගීගෙන යන්න. ඉස්සෙල්ලා මේ ගල් කට්ට කැඩෙන ගමන් ඊට පස්සේ අරගෙන කඩන්න පටන් ගමු. කෝල් නම් හුරේ හුටන් ගාලා කැඩෙනවා. ගාස් සද්දවත් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. අපේ මලයන්ඩියට පොඩ්ඩක් දන්නේ නැද්ද? අපි මේ අවලා තියෙන්නේ හරියට හරි. කුඩේ මම මේක ගත්තා. ඒ කෝල්ම තමයි තියෙන්නේ මේකේ. කෝල් තියෙන්නේ දැන් අපිට. තව ටිකක් කෝල් කඩාගමුකෝ එහෙනම්. මේක කඩාගමුද? කොපර්. මට සිරි. නියම කොපර්. කෝල් නිදියක් හම්බුණා ඉතින් බං මොනවා කරන්නද? අපි දැන් මේක උණු වෙන්න දීලා අපි කඩමු. කෝල් කඩමු දිගටම. මට ගස් කොට වගේක් තිබ්බේ නැද්ද? ගස් කොට හදන්න මේ ලාම්පුවක් හදාගන්න ගිනිගුරක් හදාගන්න ඕනේ මට. ඉක්මනට හදාගෙන නියම කරලා කෝල් හයිබෙන් තමයි හම්බුනේ. මෙහා පැත්තේ දැන් කෝල් මෙතනින්. කෝල් ටික ඉවරයි. නෑ නේ තව එකක් තියෙනවා කෝල්. කොපර්නුත් තියෙනවා. ඉවරයි. කෝල් ඉවරයි. කොපර් කඩාගමු ටික. කොපර් කඩාගෙන තව කොපර් තිබ්බද? තව කොපර් නෑ. අපි මේකට ඉතුරු කොපර් ටික දාලා එහෙනම් ගයිස් අදට ඉවරයි. අපි මේක මෙහෙම කරලා උඩට යන්. උඩට ගිහිල්ලා ඉවරලා මේ ටික හදාගෙනමු. ඊට පස්සේ අපි ආයෙ වෙන මේකකින් මෙහෙම කරමු. එහෙනම් අදට ඉවරයි. බයි බයි.